අද අපේ ගමනාන්තය වෙන්නේ නිවර්තන සහ සෞම්‍ය කලාපික බියෝමයක් වන කාන්තාර. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 300ට අඩු මෙම ප්‍රදේශවල ඉතාම අඩු ප්‍රයෝජ්‍ය ජල ප්‍රමාණයක් තමයි දකින්න හම්බෙන්නේ. කාන්තාරවල දවල් කාලයේදී උෂ්ණත්වය ඉතාම ඉහළ අගයක් ගන්න අතර රාත්‍රී කාලයේදී ඒ ඉතාම පහළ බයිසනවා. උෂ්ණ කාන්තාරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ට වඩා ඉහළ යන අතර ශීත කාන්තාරවල එය ඍණ 30 සෙල්සියස් අංශක තරම් පහළ අගයක් වෙනවා. කාන්තාරවල අපිට බහුලවම දකින්න හම්බෙන්නේ මුඩුබිම්. මෙම ප්‍රදේශවල තියෙන වෘක්ෂලතා වුණත් ඉතාම පුළුල් පරාසයක් තුල තමයි විහිදිලා පවතින්නේ. ඒ වගේම මෙම ප්‍රදේශවල තියෙන ඉතාම ඉහළ උෂ්ණත්වය සහ අඩු ප්‍රයෝජ්‍ය ජල ප්‍රමාණය නිසා මෙම ශාක විවිධ අනුවර්තන පෙන්වනවා. මාංශල ශාක දේහය, ගැඹුරු මුල් සහිත පඳුරු, කණ්ඨක කටු තිබීම, පත්‍ර තුල විෂ තිබීම වගේ දේවල් අපිට ඒ අතර දකින්න පුළුවන්. කාන්තාරවල අපිට රාත්‍රී කාලයේ බොහෝ සත්ත්ව විශේෂ දැක ගන්න පුළුවන්. සර්පයින්, කටුස්සන්, කුරුමිනියන්, ගෝනුස්සන් සහ විවිධ පක්ෂි විශේෂ ඒ අතර වෙනවා. ඒ වගේම තමයි ආන්තික පාරිසරික තත්ත්ව හේතුවෙන් මෙම ප්‍රදේශවල බොහෝ විට මිනිස් ක්‍රියාකාරකම් මගින් බාධා සිද්ධ වෙනවා දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම තව වැදගත්ම දෙයක් තමයි බොහෝ රටවල් මේ වෙද්දි කාන්තාර වනාන්තරකරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවා. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්. ජය වේවා.